Hi guys, welcome back to my YouTube channel. ඉතින් ඔන්න මගේ කාපනික වගාවත් එක්ක එකතු වෙලා ඉන්න ඕන හැමෝම අදත් අරගෙන යන්න හදන්නේ ලස්සන වීඩියෝ එකකට. ඉතින් මගේ වගාව ගැන මේ දවස්වල පොඩ්ඩක් හොයලා බලන්නවත් ඒකේ වැඩ කරන්නවත් විදිහක් නැහැ. මොකද හොඳටම වැස්ස පටන් අරගෙන තියෙන්නේ. ඉතින් ලංකාව පුරාම මේ දවස්වල වහිනවා. ඉතින් ඒ නිසා ඔන්න මටත් මගේ වැඩ කටයුතු කරගන්න අපහසු වෙලා තියෙනවා මේ වැස්සත් එක්ක. ඉතින් මේ වීඩියෝ එක මම කරේ වැස්සට ගොඩ දවසකට කලින්. ඉතින් මේ මිරිස් ටික මගේ මේ මිරිස් ගස්වල පළවෙනි අස්වැන්න තමයි මම මේ කඩාගත්තේ. ඉතින් ඔයාලත් එක්කම මම මේ ගැමි ගෙදර වටේ ලොකේෂන් එකේ මේ මිරිස් පැල හිටවපු ඔයාලට මතක ඇති. ඉතින් ඕන දැන් ඒවා පළ දරාගෙන එනවා. ඉතින් මම පළවෙනි අස්වැන්නත් මේ විදිහට කඩාගත්තා. ඉතින් ඕන වත්තට බැස්ස විතරයි තඩි ගොළු බෙල්ලෙක් මගේ රණවරා ගහේ. ඉතින් එයාවත් මම ගලවලා වත්තෙන් අයින් කරා. නැත්තම් ඉතින් එයා මේ මිරිස් පැල ටිකට වැඩේ දෙනවනේ. ඉතින් ඒක නිසා ඔන්න මගේ නයි මිරිස් ගස් ටික අමු මිරිස් ගස් ටික ඔක්කොම ඉස්සෙල්ලාම පළදරලා තියෙන්නේ මේ වතාවේ තමයි. ඉතින් නයි මිරිස් එක කල්ලක් ඉදලා තිබුණා. ඉතින් අමු මිරිසුත් මේ විදිහට හොඳට පළදරලා තිබුණා. ඉතින් ඔන්න සමහරු මගෙන් අහලා තිබුණා යාළගේ මිරිස් ගස් වල මල් හැදුනට කරල් හැදෙන්නේ නැහැ කියලා. ඒකට හේතුව මොකද්ද කියලා. ඉතින් මිරිස් මල් කියන්නේ සාමාන්‍යයෙන් ස්ව පරාගන වෙන ඒවා. ඉතින් ඒක නිසා සමහර වෙලාවකට ස්ව පරාගන හරියට සිද්ධ වෙන්නේ නැත්නම් මල් හැලෙන්න පුළුවන්. ඒ වගේම තමයි ගහට වතුර හම්බෙන විෂමතාවයක් ඇති වුණොත්, ඒ කියන්නේ අඩු හෝ වැඩි වුණොත් ඒ හින්දා මල් හැලෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් වෙනත් දිලීර රෝග නිසා මල් හැලෙන්නත් පුළුවන්. ගහට කැල්සියම් ඕනතාවයක් ඇති වුණොත් ඒකෙන් හැලෙන්නත් පුළුවන්. ඉතින් දැන් සාමාන්‍යයෙන් දිලීර රෝගයක් වගේ නම් ඔයාලට කුරුදු කොළ නිස්සාරණ වගේ දේවල් පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැත්නම් බේකින් සෝඩා වතුරේ දිය කරලා ඒක ස්ප්‍රේ කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් කැල්සියම් ඕනතාවයකට නම් ඔය කෙසෙල් එළි දියර පොහොර වගේ දේවල් පාවිච්චි කරන්නත් පුළුවන්. ඉතින් සර්පරාගිනී හරියට වෙන්නේ නැහැ කියලා සැකයක් තියෙනවා නම් ඉතින් ඔයාලට පුළුවන් මේ මල් පිපිලා තියෙන මිරිස් ගහේ අතු දවසට පුංචි වෙලාවක් පොඩක් හොලවන්න. ඉතින් මේ විදිහට ඉතින් මොකද ෆ්ලැට් එකක වගේ තියෙනවා නම් පෝච්චියක හිටවල වගේ සාමාන්‍යයෙන් හුළඟ හිම අඩුයි නම් මල් හරියට පරාගණය නොවෙනවා වෙන්නත් පුළුවන්. ඉතින් මෙහෙමත් කරලා බලන්න. ඉතින් හරියටම ඉස්සෙල්ලා අඳුනගෙන ඉන්නේ ගහේ මල් හැලෙන්නේ මොන හේතුවෙන් හින්දාද කියලා. ඉතින් ඒක කරන්නත් ඉතින් ඔය එකින් එක ඔයාලට කරලා බලන්න වේවි. ඉතින් හැබැයි මගේ ගස්වල නම් මම මේ විදිහට පරාගණය කරන්නත් හොල්ලන්නේ නැහැ. ඉතින් බටු ගස්, තක්කාලි ගස්වල වගේ නම් මල් ඇවිල්ලා තියෙනකොට මම මේ විදිහට අත හොලවනවා. මොකද එතකොට කෝකටත් ෂුවර්නේ අපිට. ඒක නිසා ඉතින් ඔන්න මම ඔයාලත් එක්ක හිටවපු මේ නයි මිරිස් ගස්, සමු මිරිස් ගස් දැන් හොඳට පළ දරාගෙන ඇවිල්ලා දැන් මේ ලපටි කරල් තියෙනවා වලට පේනවා ඇති. ඉතින් ඉස්සෙල්ලාම හැදුණු කරල් ටික තමයි මම අද මේ කඩාගත්තේ. ඉතින් කාලයක් නම් මම මේ විදිහට මිරිස් වගා කරලා ගෙදර පාවිච්චියට හැමදාම ගෙදර මිරිස් තිබුණා. ඒ වගේම තමයි මම නයි මිරිස් එහෙම කඩවලටත් දැම්මා. නමුත් දැන් අර බබා හම්බුනත් එක්ක මගේ වගාවට එක මට අත්හැරිලා ගියා. ඉතින් ඔන්න ඔය විදිහයි මේ දවස්වල අපේ පැත්තේ තත්ත්වය. ඉතින් අපේ පැත්තේ විතරක් නෙවෙයි රට පුරාම මේ විදිහයි හැමතැනම වහිනවා. ඉතින් මේ දෙක මොසම් වැස්ස පටන් අරන් තියෙන්නේ. ඉතින් ඔන්න වැස්ස චුට්ටක් අඩු කරා විතරයි මම මේ රේන්කෝට් එක දාගෙන වෙන වැඩක් කරන්න සූදානම් වුණ ගමන් තමයි මේ වැඩෙත් මේ කරන්න හිතුවේ වැස්ස නැති නිසා මේ වෙලාවේ. ඉතින් ඔන්න මෙතන ඔයාලට මතක ඇති මම හිටවලා තිබුණා තක්කාලි. ඉතින් ඒව පළදරලා තිබුණා. ඉතින් දැන් ඔන්න ඒකේ අන්තිම ගෙඩිය තමයි මම ඔය අද කැඩුවේ. ඉතින් මම මේ තක්කාලි ගස් ටික මෙතන දැන් ගලවලා දාන්න හදන්නේ. ඒ ටික ගලවලා දාලා මම ගෙනාව අලුතෙන් කතුරු මුංග පැලයක්. ඉතින් ඒක හිටවන්න ඕන හොඳට අවුව තියෙන තැනක. ඉතින් මෙතන සාමාන්‍යයෙන් හොඳට අවුව වැටෙන තැන. මොකද අපේ ඉඩමේ අවුව වැටෙන තැන් හරිම අඩුයි. බොහොම පුංචි ඉඩමක් අපිට තියෙන්නේ. ඉතින් සල්ලි වලට ගත්ත පර්චේස් 15ක ඉඩමක්නේ. ඉතින් රිසිවේෂන්ස් එක පර්චේස් 20ක් විතර තමයි ඔක්කොම තියෙන්නේ. ඉතින් ඒ නිසා වගා කරගන්න තියෙන ඉඩත් අඩුයි. ඒ වගේම තමයි අවුව වැටෙන තැන් ගොඩාක් අඩු වෙන්නේ. ඉතින් ඒක නිසා ඔය පළදරන හැමදේම මට අවුව වැටෙන තැන් වල හිටව ගන්න ඕනේ. ඉතින් කතුරු මුරුංගපලේ සාමාන්‍යයෙන් හොඳට අවුව වැටෙන තැනක හිටවන්න ඕන නිසා ඔන්න මම මෙතන එලික හෙලි කරලා ඔන්න ඒ පැලේ හිටවන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. ඉතින් අද මම මෙතෙන්ට පොහොර එකතු කරන්නේ නැහැ. මොකද මේක කතර මුරුංග පැලයක්නේ. ඉතින් ඒක නිසා මේකට ඉතින් එහෙම පොහොර දාන්න අවශ්‍යතාවයක් නැහැ දැම්ම. මෙතන පස් හොඳට සිනිදු වෙලා තියෙනවා ඔයාලට පේනවා ඇති. මොකද මම හදාගන්න ගැඩවිල් පොහොර එක තමයි මම මේ හැමතැනම හිටවන්න පාවිච්චි කරලා තියෙන්නේ. ඉතින් අර දිගින් දිගට මේ පොහොර එක පාවිච්චි කරන නිසා හොඳ සුමුදු වයනයක් ඇතුව හොඳට මගේ පස හැදිලා තියෙනවා. ඉතින් මම ඔය හිටවන බැරල් වල එහෙම තියෙන පස් මම ඔයාලට වෙලාවක් පෙන්නනවා නම් ඉතින් අර ඒ වාතයට ගන්නකොට හොඳට පිටි වගේ හොඳ සුමුදු වයනයක් එක හැදිලා තියෙනවා. දිගින් දිගටම මම කාබනික පොහොර පසට එකතු කරන නිසා. ඉතින් ඔන්න මෙතන මම කතුරු මුංග පැලේ හිටවලා මට ඔයාලට කියන්න බැරි වුණානේ. ඉතින් මම මේක ගෙනාවේ පොහොර කඩේ රුපියල් 150ක් වුණා මේ කතුරු මුංග පැලේට. ඉතින් කලින් මගේ කතුරු මුංග ගහක් තිබුණා හිටවලා. ඉතින් ඒක
හොඳට ලොකු වෙලා මලුත් හැදුනා. නමුත් මොකක් හරි ලෙඩක් හැදිලා මගේ ඒ ගහ මට නැති වුණා. ඒක මැරිලා ගියා. මගේ මේ ගැමි ගෙදර හදලා තියෙන තැන තමයි ඉස්සර ඒක හිටවලා තිබුණේ. ඉතින් මම හරිම ආසයි කතුරු මංගවලට. ඉතින් ඒ නිසා ඔන්න මම අද මේ පැලේ මෙතන හිටවලා ඉතින් අර වැස්ස වැඩි නිසා පස හේදිලා යන නිසා පොළ රොඩු ටිකකුත් වටේට දැම්මා. ඉතින් මේ කෝටු ටිකක් හිටවන්නේ වැස්ස වැඩි කරොත් මම මේක පොලිතින් එක්කම ටිකක් ආවරණය කරලා තියන්න හිතුවා. තාම මේ පුංචි පැලේ නිසා අනිත් එක දෝනි හරි හස්බන්ඩ් හරි මෙතෙන්ට ආවොත් පාගලා දාන්නත් පුළුවන්. ඉතින් ඒ නිසා උන කෝටු ටිකකුත් වටේට හිටවලා දැම්මා. ඉතින් ඔන්න මේ බිත්තියට අලලා තියෙන මේ පාත්තිය මම අද මේ සකස් කරන්නේ. ඔයාලත් එක්කම එකතු වෙලා මම චෙරි තක්කාලි බීජ ටිකක් තමන් කළා ඔයාලට මතක ඇති. ඉතින් මේ පැල ටිකක් දැන් ගොඩක් ලොකු වෙලා තිනවා. හැබැයි ගොරක තක්කාලි තරම් හොඳට චෙරි තක්කාලි පැලුනේ නැහැ. ගොරක තක්කාලි නම් පැල ගොඩාක් ලැබුණා මට. නමුත් චෙරි තක්කාලි මම හිටවපු ඔක්කොම ටිකෙන් මට සාර්ථක පැල 3ක් විතර තමයි ගන්න පුළුවන් වුණේ. ඉතින් සාමාන්‍යයෙන් මේ පැත්තේ නම් චෙරි තක්කාලි ටනල් වල තමයි හිටවන්නේ. ඉතින් හොඳ පිරිසිදුවට හොඳ නිරෝගී ඒවා අරගෙන එනවා ඒගොල්ලෝ කඩවල් වලට ටනල් වල හිටවනවා. ඉතින් අපිට ටනල් නැහැනේ. මේවා හදන්න ටිකක් අමාරුයි මේ සාමාන්‍ය පරිසරයේ. ඉතින් ඒක නිසා ඔන්න මම මෙතන දැන් වැහි වතුරට අහු වෙන්නේ නැති නිසා මේ බිත්ති අයිනේ තියෙන පාත්තියේ මම චෙරි තක්කාලි පැල තුන හිටව ගන්න තමයි මේ ලෑස්ති කරන්නේ. ඉතින් පාත්තිය නම් ගොඩක් දිගට තියෙනවා. හැබැයි මගේ තව ඉලබටු පැල වගේක් අරින්න තියෙනවා. ඒ ටික තව මදි හිටවන්න. ඉතින් ඒ ටිකත් හැමීට මේ තමයි මේ පාත්තියම හිටව ගන්න කියලා හිතාගෙන මම පාත්තිය සූදානම් කරා. ඉතින් දැන් අපි හිටව ගමු මේ චෙරි තක්කාලි පැල ටික. ඉතින් එදා මම හිටුවේ ගොරක තක්කාලි වලට මතක ඇති. ඉතින් ඒකෙත් තව ඉතුරුත් පැල තියෙනවා. ඉතින් දෙන්න කෙනෙකුත් නැහැ. ඉතින් ගොරක තක්කාලි ඉල්ලපු අයට මම වගේ පැල පීදුනහම ඔයාලට බීජ එවන්නම්. මොකද පැල එවන්න අමාරු වෙන නිසා. ඉතින් මම ඔන්න මේ විදිහට මගේ අර වර්මි කම්පෝස්ට් එකත් එකතු කරලා මගේ චෙරි තක්කාලි පැල ටික මේ විදිහට හිටව ගන්නවා මගේ තවාණි. ඉතින් පැල ටික හිටවලා මේ විදිහට වතුර ටිකකුත් දාලා ඒක වැඩි ඉවර කරගන්න තමයි මම මේ හදන්නේ. ඉතින් මෙතන මම ගොඩක් හිටෙව්වේ මේ ටික වැහි වතුරට එහෙම අහු වෙන්නේ නැති නිසා. මොකද ටනල් වල තරම් ආරක්ෂාවක් ලබා දෙන්නත් බැහැ. දැන් අපිට ගෙදර ටනල් එකක් නැති නිසා. ඉතින් ඒ නිසා කෝකටත් කියලා මම මේ බිත්ති අයිනේ තියෙන පාත්තියේ මේක හිටව ගත්තා. ඉතින් අද නම් ඉතින් වැස්ස නිසා ලොකු වැඩක් කරන්න විදියකුත් නැහැ. මම මේ වෙලාවෙත් මේ රේන් කෝට් එක දාගෙන වැස්ස ටිකක් අඩු කරපු වෙලාවේ තමයි මේ වැඩ ටික කරන්නේ. ඉතින් ඇත්තටම මම ජැකට් එක දාගෙන දෝනිගේ සුදු ගවුම් ටික හොදලා වරන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. ඉතින් ඒ වැඩ ඉවර වෙලා ඒ ගමම්ම වැස්ස නැති නිසා මේ පැල ටික හිටවලා දැම්මා. ඉතින් පාත්තිය තව ගොඩාක් උඩ තියෙනවා. ඉතින් මේක අපි වෙන වෙලාවක එළබතු කර ටික හිටවමු. තාම මදි එළබතු කර ටික. ඉතින් ඕන බලන්න වැස්සත් ටික අපේ ඇලේ පැත්තට කොහොමද කියලා. ඉතින් මේ වෙලාවේ නම් වැස්ස ටිකක් අඩු නිසා වතුර අඩුයි. ඉතින් හොඳටම පහන වෙලාවට මේ ඇලෙන් එකක්ම වතුර එනවා. ඉතින් ඕන වැස්සත් එක්ක අපි පැෂන් වලත් හොඳට පළදරලා පැෂන් ඉදිලා තියෙනවා. ඉතින් වැස්සයි වෙනගයි තියෙන නිසා ඉදි වැටෙනවා ඕන පැෂන්. ඉතින් පැෂන් වලදී මොන හරි හදන වීඩියෝ එකක් ඔයාලට මම අරගෙන එන්නම් ඉස්සරහට. ඉතින් මේ පොල් ගහක් මට ඔයාලට කියන්න බැරි වුණානේ අපේ තෝනිගේ තුන්වෙනි උපන්දිනේට හිටවපු පොල් ගහනේ. ඉතින් දැන් බලන්නකො පීදිලා තියෙනවා. ඉතින් මේ පොල් ගහ ඇතුලෙන් පේන්නේ මගේ ගැමි ගෙදර ලොකේෂන් එක. ඉතින් අපේ විදුලිම වගේ තමයි මේක හදලා තියෙන්නේ. ඉතින් ඒ නිසා මට ඕනේ මේ මුළු ඒරියා එකම සම්පූර්ණයෙන්ම ඉලවලු වලින් වහගන්න. ඉතින් ඔයාලට මතක ඇතිනේ මම මේ හිටවපු රාප පාත්තිය. ඉතින් ඒකේ මම බීජ ගොඩාක් තවන් කරා. ඉතින් මම හිතුවේ නැහැ ඒ රාප බීජ ටික ඔක්කොම පැලවෙයි කියලා. ඉතින් ඒ නිසා ඉතින් අර ගොඩාක් බීජ දාපු නිසා රාබු පැල ගොඩාක් හැදිලා. ඉතින් ඒක නිසා අර හැම පැලයකම අල බහින්නෙත් නැහැ. ඉතින් ඒ නිසා මම අර වැඩිපුර තියෙන පැල ටික මේ ගලවලා සැරින් සැරේ සම්බෝලේම හදන්න ගත්තා. හරිම රසයි, කිරි රසයි මේක. කඩෙන් ගෙනව වගේ නෙවෙයි. ඉතින් ඒ වලින්ම කඩලා මේකෙන් අරගෙන සම්බෝල හදපුවම ඇත්තටම හරිම රසයි. ඉතින් ඕන මම අදත් ඒ පැල ටිකක් ගැලෙව සම්බෝලයක් හදාගන්න කියලා. ඉතින් මේ ආරේ දවල්ත් එක මම හිටවපු ගොරක තක්කාලි පැල ටික ඉතින් දැන් හොඳටම උස ගිහිල්ලා ඉතින් ඒ ටිකට ඉනි ටිකක් තියලා සපෝට් එකක් දෙන්නත් ඕනේ. ඉතින් හස්බන්ඩ් කියලා වැටහෙල්ලේ ටිකක් කපලා ගෙනත් දාගත්තා. නමුත් ඉතින් ඒ ටික හිටවල ඒ වැඩේ කරගන්න විදිහකුත් නැහැ. ඒ තරමට වහිනවා. ඉතින් ඊළඟ දවසේ ඒ වීඩියෝ එක ඔයාලට අරගෙන එන්නම්. ඉතින් ඔන්න මගේ කාබනික පොහොර එක හදන වීඩියෝ එක බලුවේ නැති කෙනෙක් ඉන්නවා නම් ඒකයි මගේ කාබනික වගාව ගැන මම කරලා තියෙන වීඩියෝ සියල්ලමයි මෙතන තියෙනවා. ඔන්න බලපො නැති කෙනෙකුට ඒකත් බලන්න පුළුවන්.